එහෙනම් මම ගොඩක් සතුටු වෙනවා මේ සනස්ස මගේ පන්ති යාළුවෙක් ඒවා නේද අපි සෙන්තෝසි පන්තියේ 6C පන්තියේ C නේද කියන්නේ මාත් C 8C නේද අපි යන්නේ C පන්තිය යන්නේ මම ඉන්නේ සනස්සයි එක වයස ඒවා නේද අපි දෙන්නම හොඳ තැන්වල ඉන්නවා නේද සනස්ස ඊට අමතරව ගෞරවනීය නීති නීතිය නේද එදනවා නේද මම ජනප්‍රිය ඉංජිනේර මේකට මේ ගුරුවරයෙක් වගේම නේද හරි වටිනවා නේද මම ඒ කියාවේ නෑ මම අධ්‍යක්ෂක මුලින් නේද අධ්‍යක්ෂකගේ වගේ මම අධිකාරියසගේ ඉන්නවා අපි හොඳ තැන්වල බලන්න ඒ කාලේ ගොඩාක් ඔය දේවල් අපි කළා අර සනස්සෝරි අර කියපු දෙන්න සර් කිව්වේ තව දෙනෙක් තුන් දෙනෙක් හිටියගේ නේද අසංක කියලා සර් කෙනෙක් හිටියගේ අපි වගේ එයා වෛද්‍යවරයෙක් වෙනකොට දිසාවන්ඩාර කියන්නේ එයාත් වෛද්‍යවරයෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඊළඟ චමින්ද කියන්නේ ඉංජිනේරයෙක් තව ලක්ෂ ඉංජිනේරයෙක් එයා කොළඹ ඉන්නේ ඒක බලනකොට ඒ දවස්වල අපි පස්සේ යනවා හිටියේ අනිත් අපි සගේ උදව් කළා අපේ එයා කුසියාමාසේ ඉහෙම තැන ගියා විශ්වවිද්‍යාලෙ ගිහින් හරි පෙරදින විශ්වවිද්‍යාලෙ ගිහින් ඔව් රසික හරි යා තමයි අපි ප්‍රධාන ශිෂ්‍යනායකයා බලන්න පොත් පුතේ එක හරි වෙලයක් ඈ නිසා පොත් කියවන්න හරි වෙලයක් විජය පත්‍රේ සම්බන්ධයි විජය පත්‍රේ ලියන්න ඊට පස්සේ පුළුවන් නම් මේ රින්බාන් ඉදිරිපත් කරන්න මේ විජය පත්‍රේ ලංකාදීප බහස් වෙන්න යනකොට ලපටි පෙළ කියලා අතරේ එක පුතේ ලංකාදීප පත්‍රේ අරන් බලන්න දැන් යනකොට බහස් වෙන්න පත්‍රේ අරන් බලන්න ලපටි පෙළ කියලා පිටුවක්ම තියෙනවා මම නිර්මාණය ලියන්නේ අම්මා ගැන නේද රට ගැන ලියන්නේ මොන බලන්න ගියා බහස් වෙන්නේ හෙට සෝ ඒක මම ළමයිට නිර්මාණය ඊළඟට අපි දේශය කියලා සාකච්ඡා කරන්නේ ඒවා මොන බැලුවා බලන්න මම කියලා ඒකෙන් හරි වැඩක් මේක අර සර් කිව්වනේ අර උත්සවයක් තියෙනවා කියලා අනිවාර්යයෙන් මම කියන්නේ මම එනවා මොකද සාහිත්‍ය මට හොඳටම ඇඟේ තියෙනවා සෞන්දර්ය වල නේද නේ ලියන්න නේද හොඳ ළමයෙක් වෙන්නේ නේද දැන් ඔයගොල්ලෝ හොඳ ළමයි ඇත්තටම මම කියන්නේ දැන් මෙතන ඉන්න ළමයි ඔක්කොම හොඳ ළමයි ඔයගොල්ලෝ හොඳ ගුණ හපන්නේ අම්මලා තාත්තලා හොඳට සලකන ගරු කරන්නේ ගුරුමෑණියන් සලකන නේද පාරේ යද්දී හොඳට නේද කෙනෙකුට සලකන වැඩි කියන සලකන හොඳ ළමයි කියලා හිතනවා මොකද මේ පැත්තට එන්නේ එහෙම ළමයි ඊළඟට ගෙදර පුස්තකාලයක් හදාගන්න උදේ ගෙදර දිනන පුස්තකාලය අපේ ගෙදර නම් හොඳ පුස්තකාලයක් තියෙනවා අනේ සනස්සගෙත් ඇයි සනස්සලා ගොඩක් පොත ඕනෙනවා අපේ පුතේ මේ කාමරේකම මම පුස්තකාලයක් තියෙනවා හරි පුස්තකාලයක් මම පොත් ගන්නවා අර වැඩ කිව්වා ලියන ගමයි පොත් එහෙම දුබයි පොත් එහෙම නැද්ද පොත් ගන්න මම පුතේ හැම මාසෙම පොතක් හෝ දෙකක් ගන්නවා දැන් නම් මම ගන්නේ මට පොඩි මේ දුවක් ඉන්නේ එයාට ගන්නේ මම එයාගෙන් මම උපන් දවසේ නම් පොත් අරගෙන මම දැන් පොත් 100 මානකට පුස්තකාලයක් තියෙනවා එයාට ළමා කතා පොත් ඉතින් එයා දැන් පොත් ගන්න කැමති මේ ළඟදී අපි නූරෙලි ගියා එයා ඉස්සලම කිව්වේ අර දෙගිරි වයි අර පහ කියයි මොනවද බලන්න යන්න එපා අප්පච්චි පුස්තකාලේ තියෙන කොහොමද කියලා ඇහුවා ඊට පස්සේ මම නූරෙලි පුස්තකාලේ කරන් ගියා හරි වැඩක් පුතේ ඊළඟ මම දැකලා තියෙනවා සිස්සත් නේද ඕලේ ලේලේ දැන් මෙහෙත් කිව්වේ නේද වැඩි බලක් නේද අපි හැමදේ ගත්ත ළමයි පුස්තකාලේ ගියයි ඔය ලංකාවේම පළවෙනි දෙවෙනි වෙන අයිතිලක් කරා හොඳට පුස්තකාලේ ගියයි හරි ඊළඟ මම මාත්‍රේ මහජන පුස්තකාලේ මම යනවා මම ඊයේ ගියා ඒත් මම දැන් පුතේ පාඩම් ගන්න නේද අති දක්ෂ ළමයි හරි ඔය ඉගෙන ප්‍රතිඵල ගන්න අයිලා කරා ඒ දරුවෝ මම අඳුරනවනේ මම හිනා වෙනවා නැගිටින්න දෙන්නේ නැහැ කලබල ගන්න බෑ නේ පුස්තකාලේ ගියාම නිසද්ද වෙන්න එපා ඉඳලා කියලා කෑ ගහලා ළමයි ඉන්නවා ඕගොල්ලෝ එහෙම කෑ ගන්න එපා නේද බලාපොරොත්තු කියන්නේ නිසද්ද වෙන්න එපා එතන ගිහින් නේද කාටද කතා කරනවා එළියට ගිහලා කතා කරන්නේ විතරක් මම නැගිටින වෙලාවකට තාම දක්ෂ අයිලා කරා ඉගෙන ගන්න පුස්තකාලේ ඉන්නවා පොත් කියවනවා බලන්න ගෘහස්ත පුස්තකාලේ කියලා සංකල්පය 50කට දිනවල පත්‍රේ ගියා එක ඒ කියන්නේ ගෙදර පුස්තකාලය තේරෙනව නේද මොන හරි එක පොතක් ගන්න රුපියල් 50කට තියෙනවා දෙන්න 50ක් තියෙනවා දැකලා තියෙනවද පොඩි අර පොත් ඒත් නේද ඇති නේද ඔයගොල්ලන්ගේ ගෙදර තත්ත්වයේ ඉන්නේ 100ට තියෙනවා නේද මම 100ට මා තුනක් කිව්වම මරක් තියෙනවා 150 100 නේද හොඳ කතා තියෙන පොත් වෙලාවට පොතේ පොත් ප්‍රදර්ශනය කරනවා නිකමුත් දෙනවා අන්තිම වෙලාවට ඔව් පොත් පහක් ගත්තම දෙක තුනක් හතරක් අනේ ගන්නකො මේ අනේ මේක ගන්න කියලා දෙන හොඳ පොත් නිකන් මම මෙලාගේ පොත් හතක් ගත්තා පොත් තුනම වල නිකන් මට පොත් 10ක් විතර අරන් ගියා මං යනවා ළමා කතා පොත් එහෙමත් තියෙනවා නේද පොත්වල ලැබියාවක් දැක්කොත් ඒකට නේද ඒවට උදව් කරනවා ඊළඟට අබිරු කියන බුක් ෂොප් එකේ සෙන්ඩෝ සෝල් බෝයි ඔව් අබිරු දන්නවද ඔයාලා අබිරු කියලා තියෙන එක ඒක ඔන්න අන්තර්ජාතික මට්ටමේ තියෙන එකක් ඈ අර මාළක පරක්කම ඒවත් මං අර උගරන්නේ පොත් තියෙනවා නේද අර පැතුම් නේද ඒවත් තියෙනවා එයා අපි හිතුවත් අපි අතරු කරනවා නමුත් අර අබිරු එක එයා පොත්වලම කැමති සර් කෙනෙක් ඉන්නවා තේරෙනවද නේද බැංකුවක වැඩ කරලා එයාගෙන් සමුයරක් පොත්වලට හරිය කැමති අන්න යන්න වෙලාවක ඈ ඉතින් පේනනේ පොත් ටික තියෙනවා සනසයි වැඩක් හිට තමයි මේක උදව් කරනවා හරි මේ විදියට අතන හරිම සතුටු අර උත්සවේ ගන්නද මේ ලියුම් පොත් දැන් නේද උදේ අපිට ලියලා තියෙනවද මොකද කොහොමද පොඩක් පේනකම අපි අපේ මඩ පොරොට් එකක් ලියවන්නේ මම පුනා ලියවන්න මම ගෲප් එකට දාන්නේ උදේ පොත් පෙන්න අපි ආමුදෙන් ගමු ඊට පස්සේ ආමුදෝගේ එඩිට් කරලා ලස්සන දායි හරිද ලා නියමයි අපි දෙගන්න එක දාතිලා උදා උදේ හරිද ගොඩක් වැඩ යන්න දාන්න ඔයාගේ තිබ්බනේ මේ ලියුම ගන්නේ අභියෝග ජය සා නියමයි අභියෝග ජය ගන්න හරි අභියෝග තමයි නේද හැමදාම sekarang kadang-kadang boleh hari semir empty මේ අපේ මනෝදර්මයට ya benar benar ini meja lama ini kan tadi
තා ලොකු ඉස්කෝලේ මෙච්චර ඉන්නේ නැහැ. හරි. ඔය කෙල්ලොම ඉන්න එක ටිකක් ඔය ගෑනම ඉන්නේ. තා ඉන්නෙම නැහැ. ඔව් මේ පැත්ත නෑ පුතේ දැන්. පුස්තකාල අලුත් පොත් බලන්න ගෙන්නේ විශ්වවිද්‍යාලත් ඒ වගේ. හරි හැමදාම නේද? ඊළඟ මේ මාතලේ ගියාම නේද? හොඳ පුස්තකාලයක් වල මෙතන තියෙනවා. මම පත්‍රේ බලන්න යනවා මේකට. මම සාමාන්‍ය වෙලා නැහැ මේකට. මම අත්තරනේ. ඒකේ මම සාමාන්‍යයි. ළමයි කවුරුවත් යන්නේ නැහැ. මම යනවා. යම අලුත් පොත් පත්තර පෙරලා වන්නේ. මම තමයි ඉස්සරහ බලන්නේ. මොකද දීන් දැර වෙන මාගේ පුස්තකාලය. මම මේකට වෙලාවට යනවා. මේ පාරේ යනවා නේද? ඔය අයිදාගෙන් දුන්නු ඔය මඩවල පැත්තට ගිහලා ඇද්දි. මෙතන නාන්දලා ගිහලා මේ බලලා යනවා. මේ පරිසභාව. උන්ට පුස්තකාලයක් තියෙනවා උගල. හරි? ඒකේ සාමාන්‍ය වෙන්නේ. සාමාන්‍යව උතල පොත් කියන කෙනෙක්. ඒක මම පේනවනේ ඒක නම් මම මතකයි කලින් කිව්වා. හොඳට පොත් කියලා තියෙන කෙනෙක් කියවන්න. හරි. එහෙනම් මම ඔයාලට සෝවාදනේ සනස්සල මම ගොඩාක් අගය කරනවා. කවුරුන් නොහිතන දෙයක් හිතනවා කියන්නේ විශිෂ්ටයි. නේද පුතේ? අනිත් අය ඔක්කොම කෙල ගහනවා. ඕගොල්ලෝ කෙල ගහන්න තු ඉන්නවා විශිෂ්ටයි. අනිත් අය ඔක්කොම කුණු දානවා. අපේ රට අපිරිසුදුයිනේ. ගන්න දෙයක් නැහැ නේ. කැතයි. අර එනවායි පෙන්නනවා. ලැජ්ජායි බෑනේ. හරි? කුණු දානවා. ඕගොල්ලෝ කුණු දාන්නේ. විශිෂ්ටයි. බස් එකේ යනකම් කුණු විසි කරනවා. දැන් මේ ලාවේ මාදලේට આવු කොහොම යන්නේ? තව ටිකක්. හරි කුණු ගොඩක් වෙනවා. හරි? ඕගොල්ලෝ කුණු දාන්නේ. දාගන්න බෑග් එකේ. අන්නේ විශිෂ්ටයි. අනිත් අය නොකරන හොඳ වැඩ කරන්නේ කවුද? එයා විශිෂ්ටයි. සනස්සයි වගේ මේ වගේ අවස්ථාවක් නම් මට හම්බෙලාම නෑ. මේ පොත් නේද? එලි දක්වලා නේද? විජේ පාඨක සමාජය කියලා එකක් ඉඳලා. ඒකම සූපතනවා සාත්‍වික වගේ. සර් පත්‍රේ ලියන එක වඩා ගන්න. පහස් වෙන්න ලංකාදී. ලපටි පෙළ. තාම ඇති පිටුවම්ම දරුවෝ වෙන්නේ තියෙනවා. යවන හැම එකම පළවනවා. කැමති නේද ඒක? කොහමද නම දාලා නේද? මාත් බලන්න ගියා. මාත් පුස්තකාලේ කියලා බලන්න. අපේ විෂයයන් තියෙන්නේ නේද? භාෂා පිටේ සර් මට කියයි නේද? මාත් ගිහින් බලන්න නේද? බුද්ධ විශ්වවිද්‍යාලයක් තිබ්බද? මාත් දැන් මේකට ආවනේ. හරි නේද? ඉස්කෝලේ නම ජනප්‍රිය කරා. හරි දැන් හොඳ උත්සවයක් තිබ්බා නේද මැඩන්ට ඒක කවුරු නේද එහෙනම් ඕක චේතනාගේ අලාගදේ සාතිකල මම පාදනා කරනවා පොට් කියවන්න බුදි හොඳට කියවන්න මාත්‍රේ මහා පුස්තකාලේ පුළුවන් සාමාන්‍ය වෙන්න